අනිත් සුබදාසක් හැම දිනාටම. ඉතින් අපි හම්බ වෙන ඔයගොල්ලොත් එක්ක අපි සාකච්ඡාව කරගෙන යද්දි අද නිවාඩු දවසක්. ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් නිවාඩු වැඩි දවස් වැඩි රටක්ද? එහෙම නැත්නම් නිතරම ලංකාවේ නිවාඩු පවතිනවා. සංස්කෘතිමය වශයෙන් විවිධ වටිනාකම් එක්ක අගනාකම් එක්ක අපිට නිවාඩු නිතරම හම්බ වෙලා තියෙනවා. මේ නිවාඩුව කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න මට හිතුණා. අද දවසේ ඔයාට වෙනම පැවරුණු සංස්කෘතික කටයුතු කීපයක් පවතින්න පුළුවන්. ඒක තමයි සැබෑ යථාර්ථය. ඒ පවතිනවා. ඔයාවත් එක්ක තමයි ගමන් කරන්නේ. විවිධ ආගමානුකූලව, තමන්ගේ වර්ගානුකූලව, වර්ග අනුව සංස්කෘතියත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. දැන් ඔබ නිවාඩුවක් ඔබට අවශ්‍යයි. ඔබ නිවාඩුවක් අවශ්‍යයි. ඒත් ඔබ වැඩ කරලා මේ ගන්න නිවාඩුව ගැන මම කතා කරන්න හදන්නේ. ඔබ වැඩ කරනකොට ඒ වැඩ එක්ක ඔබගේ පවතින තත්ත්වය කොහොමද කියලා කල්පනා කරලා බලන්න. අපිට පුළුවන්කම තියෙනවා. අපි ගමනක් යනවා නම් සාර්ථකත්වයේ කරා ගමන් කරන ගමනක නම් අපි ඉන්නේ. අපිට පුළුවන් එක දිගට වැඩ කරන්න. මගේ අදහස ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ව්‍යවසායකයෙක් නම් ඔබට පුළුවන් එක දිගට සතියක් වැඩ කරන්න. මේ කාලය වෙන් කරගන්න. මේ කාලය වෙන් කරද්දී ඔබගේ දරුවන්ට, ඔබගේ බිරිඳට, ගෙදරට අවශ්‍ය කාලය ලබා දෙන්න. ඔවුන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න. ඉතිරි සියලුම කාලය ඔබ ව්‍යාපාරයක් ගොඩනගමින් ඉන්න කෙනෙක් නම්, ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා ගමන් කිරීම ආරම්භ කරමින් ඉන්න කෙනෙක් නම් ඔබගේ කාලයේ වැඩිම ප්‍රමාණයක් දෙන්න ඕනේ මේ ඔබගේ වෘත්තියට. එහෙම නැත්නම් ඔබගේ රැකියාවට, ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න, ඒ සම්බන්ධ කටයුතු වලට තමයි ඔබගේ කාලයේ වැඩිම ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. මම එහෙම කියන්නේ හේතුවයි. මම දන්නවා ජීවිතයේ ඔබට වැදගත්ම වෙන්නේ ඔබගේ රැකියාවද ෆැමිලි එකද කියලා මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත්. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ජීවිතේ වඩාත්ම වැදගත් වෙන්නේ ඔබගේ රැකියාවද එහෙම නැත්නම් ඔබගේ ෆැමිලි එකද කියලා. හේතුවක් ඇතුව උත්තරේ ගන්න. කෙනෙක් කියන්න පුළුවන් මට ඉතාල වැදගත් වෙන්නේ මගේ ෆැමිලි එක කියලා. ඒකට ඔබ දැකලා තියෙනව නේද? වැස්සේ තෙමිතිමි රැකියාවට යන කට්ටිය, නිවාඩුවක් ගන්න නැතුව රස්සාවට යන කට්ටිය. සමහර අපි තරුණයෝ දැකලා තියෙනවා සපත් දෙක ගලවලා shopping එකක දාගෙන වැස්සේ රැකියාවට ගිහිල්ලා මගදී රැකියා ස්ථානයේදී මේ ඇඳුම් ඇඳ ගන්නවා, සපත් දා ගන්නවා. මේ තරමට කැපකිරීමක් කරලා බස් වල අමාරුවෙන් යන්නේ, කෝච්චි වල අමාරුවෙන් යන්නේ, උදේ නැගිටින එක අමාරුයි, ලොකු වරගලයක් කරමින් මේ වෘත්තීය කටයුතු වලදී රැකියාවේදී එහෙම කරන්න හේතුව මොකද්ද? හේතුවක් තියෙනවා. ඒ තමයි හරියට මේක තේරුම් ගන්න මම කියන දේ. අර ඔබ වැඩියෙන් ආදරය කරන කොටස. ඒ කියන්නේ ඔබගේ ෆැමිලි එකට වැඩිපුරම ආදරයෙන් හින්දා තමයි ඔබ රැකියාවට එහෙම වැදගත්කමක් දිය යුත්තේ. මම එහෙම කියන්න හේතුව ඔබ දන්නවා හරියටම. ඔබ රැකියාවට වැඩි වැදගත්කමක් දුන්නොත් ඒ ලැබෙන ආදායම සහ ඒ ලැබෙන ඉපයීම් තුලින් තමයි ඔබ ආදරයම කරන මිනිසුන්, ඔබගේ ආදරණීය පුද්ගලයන් රැක බලා ගන්න, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඔය තියෙන තත්ත්වයෙන් පවත්වා ගන්න ඔබට හැකියාව ලැබෙන්නේ ඒ තුලින් තමයි කියලා ඔබ දන්නවා. ඒ නිසා වැදගත්ම දේ තමයි ඔබගේ ෆැමිලි එක, ඔබගේ ආදරණීයන්, ඔබ ගරු කරන, ආදරය කරන පිරිස. ඒ නිසා තමයි ඔබ ජීවිතයේ අංක 1 ඔබගේ වෘත්තියට, ඔබගේ ව්‍යාපාරයට හෝ ඔබගේ රැකියා ආදායම් ලැබෙන මාර්ගයට ලබා දිය යුත්තේ අන්නේ හේතුව නිසායි. ඔබගේ කාලයේ වැඩිම ප්‍රමාණයක් ඔබ අතන ලබා දෙන්නේ අර ඔබ ආදරයෙන් කරන පිරිස රැක බලා ගන්න අවශ්‍ය නිසා. මේක ඇතුලේ සැඟවුණු කතාවක් තියෙනවා. කෙනෙකුට මැන්නොත් වැදගත් වෙන්නේ ෆැමිලි එක කියලා. ඔබට රැකියාවට නොයා නැත්නම් ඔබගේ වෘත්තීය කටයුතු කරන්නේ නැතුව, ඔබගේ අරමුණු වලට යන්නේ නැතුව ඔවුන් සමග රැඳීම නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔවුන් සමග රැඳීමක් අවශ්‍යයි, ඔවුන්ට කාලය ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න නම් ඔබගේ ආර්ථිකය ඔබ සකස් කරගත යුතුයි. ඒ සඳහා තමයි මේ කටයුතු සියල්ලක්ම සිදු කරන්නේ. මේ සඳහා ඔබට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වෙනවා. ඒකෙම ඔබට කියන්නේ ඔබට විවේකයක්, කාලයක් අවශ්‍යයි. ඒ තුලින් තමයි ඔබ නැවතත් ප්‍රතිනිර්මාණය වෙන්නේ, රිෆ්‍රෙෂ් වෙන්නේ. ඒක තුලින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඉදිරි ගමනක් යන්න. මම ඔබට මතක් කරන්න උත්සාහ කරන්නේ මිනිස්සු මානසිකව නිවාඩු ගන්නවා. තමන්ගේ හදවත ඇතුළ දැනෙන හැඟීම් එක කටයුතු කළා, තමන්ගේ වැඩ අතහැරලා සියල්ල අතහැර නිවාඩු ගැනීම කරනවා. ඒක නෙමෙයි විය යුත්තේ. හැම අවස්ථාවකදීම මේ ගත කරන නිවාඩු කාලය තුලත් මේ හැමතේකම ඔබගේ ජීවිතේ විඳින්න, ඔබ එන්ජොයි කරන්න, සතුටු වෙන්න, ඔබ කළ යුතු සියල්ලම කරන්න. ඒ කාලය ඔබගේ ආදරණීයන්ට ලබා දෙන්න. නමුත් හැම විටකම ඔබගේ මනසේ මනසේ අත් නොහැර ඔබගේ වෘත්තීය කටයුතු, ඔබගේ සාර්ථකත්වය සහ ඔබගේ ව්‍යාපාරය මේ කියන දේවල් සම්බන්ධව හොඳ හැඟීමක්, හොඳ අදහසක් ඔබට හැම විටකම තිබිය යුතුයි. මේක ඇතුලේ තියෙන දේ තමයි මම මේ කතා කරන්න හදන්නේ. මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ අසාර්ථක නොවි ඉන්න නම් එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඔහු කරන කාර්යයන්, ඔහු කරන ඔහුගේ වැඩ කටයුතු අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තීය වෙන්න පුළුවන්, තමන් ගොඩනගන ව්‍යාපාරය වෙන්න පුළුවන්. මේක තමන් ජීවිතේ ගත කරන සියලුම අවස්ථාවලදී ඔවුන්ගේ මනසේ මේක තියෙන්න ඕනේ. මේක බැරෑරුම්ම ගන්න ඕනේ, සීරියස් වෙන්න ඕනේ තමන් කරන වැඩේට. හැම විටකම තමන්ගේ මනසේ
තමන්ගේ වෘත්තීය තමන්ගේ රැකියාව එහෙමත් නැත්නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ අරමුණු ඉලක්ක කියන එක ඔවුන්ගේ මනසේ තියෙන්න ඕනේ. මේ කතා කරන්නේ ඔබ ගෙදර ජීවත් වෙද්දි කෑම කද්දි දරුවොත් එක්ක ඉද්දි මේක ඔළුවේ තියාගන්න කියන එක නෙමෙයි මේ ටච් එක නැත්නම් මේ වයිබ් එක මේ ඔබගේ අරමුණු වලට ඔබගේ ෆෝකසින් එක මේ අරමුණු වලට යන ගමනේ අවශ්‍ය කරන වටපිටාව ඔබගේ මනසේ හැම විටම තිබිය යුතුයි කියන එකයි. ඒ නිසා තමයි ඔබ බැරෑරුම්ම ගත යුත්තේ ඔබ කරන කාර්යය. ඔබ බැරෑරුම්ම එක නොගත්තොත් ඔබ මේක මනසින් ඩීල් කළොත් ඔබගේ කණ්ඩායම ඔබගේ ගෙදර මේ සියල්ලන්ටම මේක ගිලී යනවා. ඔබ කරන වෘත්තීය වැදගත්කම ඔබ කරන රැකියාව ඔබගේ අරමුණු ගැන යම් හැඟීමක් අගය කිරීමක් ඔබට ලැබෙන්නේ ඔබගේ පවුල් පරිසරයෙන් ලැබෙන්න නම් ඔබ මේ කටයුතු ගැන ඔබ කොතරම් සීරියස්ද ඔබ කොතරම් බැරෑරුම්ව මේ කටයුතු ගන්නවද කියන එක ඔවුන්ට ඒත්තු ගැනීමත් ඕනි. එයින් ලබන ප්‍රතිලාභයේ වැඩි කොටසක් ඔවුන්ට ලැබෙනවා කියන එක ඔබට ඔවුන්ට පේන්නත් ඕනේ. මේක මම කතා කරන්න හදන්නේ. ඔබගේ ජීවිතේ ෂෙයා වෙන්නේ ඔබගේ ජීවිතේ හුවමාරු කරගන්න ඔබගේ ඉන්න ළඟම කණ්ඩායම ඉන්න සර්කල් එක ළඟම කණ්ඩායමට ඔබගේ අරමුණු ගැන යම් හැඟීමක් ඔබගේ වෘත්තීය පරිසරය ගැන හැඟීමක් අදහසක් ඔවුන්ට තිබිය යුතුයි. එහෙම උනේ නැත්නම් සිද්ධ වෙන දේ තමයි ඔබ එක් මොහොතකදී කොතරම් සාර්ථකත්වයේ කරා ගමන් කළත් තනි වෙනවා ඔබ මානසිකව මේ කණ්ඩායම අතරේදී. මොකද ඔබගේ ඉලක්ක සහ අරමුණු අනිත් අය සමග ෂෙයා වෙලා නැහැ. ඔබගේ ළඟම පිරිසත් සමග මම මේ කියන්නේ මේ රටේම ඉන්න මිනිස්සුත් එක්ක එහෙම නැත්නම් ඔබට මේ අද හම්බ වන අයත් එක්ක ඔබ දන්නා අඳුරන හැමෝමත් එක්ක ඔබගේ අරමුණු ෂෙයා විය යුතු නැහැ. ඒක අවශ්‍ය වෙනම දෙයක් නෙමෙයි. නමුත් ඔබගේ ළඟම ඉන්න සර්කල් එක ඔබගේ ළඟින්ම ආශ්‍රය කරන පිරිසට යම් හැඟීමක් තිබිය යුතුයි. ඔබ ගමන් කරන්නේ කුමන අරමුණකටද ඔබ කුමක් වෙනුවෙන් කැප වෙනවාද කියන එක සම්බන්ධ. ඒ නිසා මගේ අද දවසේ මේ සමුදාවේ අලුතින් ආරම්භ කරන සතියක ඔබ නිවාඩුවක් සමග ආරම්භ කරන්නේ කොහොම සැහැල්ලුවෙන් ගත කරන දවසක් සමග ආරම්භ කරන්නේ. මගේ අදහස තමයි ඔබ බැරෑරුම් ගන්න ඔබ කරන කාර්යයන් සම්බන්ධව සීරියස් ගන්න බැරෑරුම් වෙන්න ඒ தත්ත්වය තුල ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබගේ සාර්ථකත්වය අත්පත් කරගන්න.